එක ළමයෙකුට ලියුකේමියාව හැදිලා. ඒ ළමයා ඒක දරා ගන්න බැරුව හොරෙන් සියදිවි නසාගෙන ප්‍රේතාත්මයක් කියලා ඉපදිලා ආරූඪ වෙලා කෑ ගහනවා. එයාට මනුස්ස ලෝකේ තිබ්බ වේදනාවට වඩා 100,000 ගුණයක් වේදනාව වැඩි කියනවා ප්‍රේතාත්මයේ හැදිච්ච ලෙඩවල. සමහර අංශභාග රෝගීන් මැරිලා ගිහිල්ලා ඒ විදිහටම ප්‍රේතාත්මය ඉපදිනවා. ඒකෙත් අංශභාගය. එතකොට මෙහෙනම් බෙහෙත් හරි කරනවා. කවනවා පොවනවා. අර ලෝකේ කවුද කරන්නේ? ඥාතියෙක් ඉන්නවද? හිතවතෙක් ඉන්නවද? කවන්න පොවන්නේ. ඕපපාතික උප්පත්තේනේ. ඒ කියන්නේ කබලෙන් ලිපට වැටෙනවා වගේ එකක්. කබලෙන් ලිපට නෙවෙයි කබලෙන් ලෝදියට වැටෙනවා වගේ එකක්. මේ ප්‍රශ්න දරා ගන්න බැරුව සියදිවි නසා ගන්න එක. මනුස්සයන්ට කරදර එනවා. නමුත් ජීවිතේ රැක ගන්න ඕන. විසඳුමක් හොයමු. දැන් අපි ඉදිරියට කතා කරගෙනවානේ. ඒකට අපි බලමු මේ දැන් උපාය කුසල දහම් දේශනා මාලාවේ දැන් පැය භාගෙනේ තියෙන්නේ පොඩ ඉන්න ගමන් යන්නේ ඉන්න ගමන් වාහනේ හරි දාගෙන පොඩ්ඩක් අහලා පොඩ්ඩක් උත්තරයක් හොයමු අපි. මැරෙන්නේ නැතුව.